මේ පණිවිඩය පෘථිවියේ මිනිසුන්ට. මම විශ්වය. මගෙන් එක අංශු මාත්‍රයක් තමයි පෘථිවිය. ඒත් ඒ අංශු මාත්‍රය මට ගොඩාක් වටිනවා. මේ පෘථිවිය තුල අහසේ, ගොඩබිමේ, මුහුදේ ජීවීන් විශේෂ මිලියනයකට වඩා ඇහැට පේන්න, නොපෙනෙන්න ජීවත් වෙනවා. මිනිසුන් වන ඔබ ඒ අතරින් එක් ජීවීන් කොට්ටාසයක් පමණයි. නමුත් ඔබ ක්‍රියා කරන්නේ පෘථිවිය මත ඉන්නේ ඔබ විතරයි කියලා හිතාගෙන වගේ. මොකද අනිත් ජීවීන්ටත් පෘථිවියටත් ඔබ කරදරයක් සහ තර්ජනයක්. පෘථිවිය තාම තරුණයි. ඒක ඇත්ත. හැබැයි පෘථිවිය තරුණ වයසේදීම මිය ගියොත් මිය යන්නේ ඔබේ අමානුෂික ක්‍රියා හින්දා. ඒ හිංසනය පෘථිවියට ඉවසන්න බැරි හින්දා තමයි විශ්වයේ විදිහට මම මිනිසුන් වන ඔබව ආමන්ත්‍රණය කරන්න හිතුවේ. විද්‍යාව තාක්ෂණය හරහා ඔබ නිපදවපු නිමවුම් ස්වභාව ධර්මයට අනුකූලව භාවිත කරපු කාලේ මිනිසුන් හරිම සතුටින් මේ පෘථිවියේ ජීවත් වුණා. ඔවුන් ස්වභාවික වාසස්ථානවල ස්වභාවික ආහාර පාන අරගෙන බොහොම සැහැල්ලුවෙන්, නිරෝගීව, ආදරයෙන්, විනෝදයෙන් ජීවත් වුණා. මොකද මිනිසුන්ගේ හැම සතුටක්ම තිබුණේ ස්වභාව ධර්මයත් එක්ක හින්දා. ඒ හින්දා මිනිසුන්ගෙන් අනිකුත් ජීවීන්ට විශාල අහිතකර බලපෑම් ඇති වුණේ නැහැ. පෘථිවියත් හරිම සැනසීමෙන් හිටියා. හැබැයි විද්‍යාව තාක්ෂණයේ ස්වභාව ධර්මයට අනුකූල නොවන විදිහට භාවිත කරන්න ගත්ත දවසේ ඉඳලා මුහුද, ගොඩබිම, අහස කියන මේ හැම තැනම ජීවත් වන ජීවීන්, ඒ පරිසරයන් විනාශ වෙන්න ගත්තා. ඔබත් ඇතුළුවම. ඔබ හිතන්නේ ඔබ දියුණුනා කියලාද? රස කෑම කෑවට ඒවා විස ලෙඩ ගොඩවල්. ලස්සන තැන් කොන්ක්‍රීට් වලින් හදාගත්තට දුර ඈත ඉන්න එක අන්තර්ජාලයෙන් කතා කළාට ඒ ඇතුලේ ඔබ හොයපු සැනසීම තිබ්බද? විශ්වය පුරා හැම තැනම පෘථිවියට සමාන තැන් හෙව්වට තාම සමානම තැනක් හම්බුණාද? ඔබ වැරදි. ඔබ නෙවෙයි බුද්ධිමත්ම. මේ පෘථිවියේ බොහෝ විස්මිත දේවල් තියෙනවා. මිනිසුන් කෘත්‍රිමව නිර්මාණය කළ තියෙන දේවල් වලට වඩා ඒවා නිර්මාණශීලී. නමුත් ඔබ ඒවා බොහෝමයක් විනාශ කළා. තවමත් විනාශ කරනවා. පෘථිවියත් අනිත් ජීවීනුත් දුක් විඳින්නේ ඔබ හින්දා. ඔව් මේ පේන්නේ ඔබේ ක්‍රියා හින්දා දුක් විඳින පෘථිවිය. COVID-19 ඔබව ගෙවල් වලට හිර කරලා තිබ්බේ ඔබේ ක්‍රියාවන් පාලනය කරන්න. ඇත්තටම ඔබයි පෘථිවිය තුල ඉන්න දරුණුම වෛරසය. මිනිසුනි, ඔබ දැනටමත් ප්‍රමාදයි. පෘථිවිය රැකගන්න විධිමත් ක්‍රියාමාර්ග අරගන්න. ඔබට බොන්න වතුර ටික දෙන ජලජ පරිසරය, හුස්ම ටික දෙන වායුගෝලය, කවදා හරි ඔබ මැරුණාම මිහිදන් වෙන පොළොව තලය රැකගන්න. මතක තියාගන්න. ඔබේ ජීවිතය රැකෙන්නේ පෘථිවිය රැකුණොත් පමණමයි.